දාගන්න මාතෘකාව විදියට ප්‍රථම මූලධර්ම මගින් අවකලනය. ඒ ප්‍රථම මූලධර්ම කියන සිංහලෙන් මේක සංදි වෙලා සමහර පොත්පත්වල ප්‍රශ්න කරන ප්‍රමූල ධර්ම මගින් අවකලනය කියලාත් කියනවා. ඒ අරකම තමයි ප්‍රථම කියන සංදි වෙලා තියෙන්නේ. එමත් දාගන්න. හරි. ඕකෙන් මොකද්ද කරන්න කියන දැන් ගොඩක් අය නෝක ඉගෙන නැති ඇත්තටම. ඕකෙන් මොකද්ද කියනවට කලින් අවකලනයේ පොත්පත්වල අර්ථ දක්වලා තියෙන විදිහට ඒක තමයි කතා කරන්නේ. අවකලනය කියන්නේ එක්තරා නමක් නේ. මෙන්න මේ දෙකට කියන නමක් අවකලනය කියලා කියනවා. ප්‍රායෝගිකව මම තමන්ට කිව්වා d/dx කියන ප්‍රායෝගික අර්ථය නම් පල්ලය රාශිය වෙනස් කරනකොට උඩේ කියන වෙනස් වෙන ප්‍රමාණය. හරි. ඒක නිකන් කතා කරන සිංහලයේ අර්ථයන්නේ. මේකවල අර්ථ දක්වන විදිහක් තියෙනවා. හරි. බලමු කොහොමද කියලා. එතන තමන්ට මම මෙහෙම එකක් කිව්වා. මොකද fx කියලා ශ්‍රිතයක් තියෙනවා කියලා දන්නකො. x අරගෙන x සමාන 1 දාපුවම x සමානයි 2 දාපුවම කොහොමද x සමාන 3 කියන එක දාපුවම එතකොට අපිට පේනවා මේ x ලාගේ වෙනස් කරන් යනකොට x වෙනස් කරද්දී fx වෙනස් වෙනවනේ. fx කියන x වල ශ්‍රිතයක් නම් x කියන එක්කෙනා වෙනස් කරනකොට fx කියන එක්කෙනාත් වෙනස් වෙනවා. හරි. එහෙනම් අපි කිව්වොත් y සමානයි fx කියලා ශ්‍රිතයක් තියෙනවා කියලා ගත්තොත් y සමානයි fx කියලා ශ්‍රිතයක් ගන්නවා. මම x ලාගේ delta x කියලා ඉතා කුඩා ප්‍රමාණයක වෙනස් කරනවා. delta කියන එක capital delta මෙහෙම ලියන්නේ capital delta simple delta මේ කොහොම ලිව්වත් එකයි. අපි ගොඩකට වර්ග සමීකරණ ඩෙල්ටා ලියන්නේ මේ විදිහට. අවකලනයේදී පොත්පත්වල වැඩේෂන් තියෙන්නේ මේ විදිහ. සමම මේ විදිහට ලියන. සමහර අය අවකලනයකදීත් මේ විදිහටම ඩෙල්ටාත් ලියනවා. එළියට වැරද්දක් නැහැ. ඕන විදිහට ලියන්න පුළුවන්. අපි ගොඩක් කරට පොත්පත්වල තියෙන සිම්පල් ඩෙල්ටා මේ කැපිටල් ඩෙල්ටා තමයි තියෙන්නේ. හරි. එතකොට අපි කියනවා මේ y සමාන fx ශ්‍රිතයක් ගන්න. දැන් මෙතන නිකන් කතාවක් වගේ තියෙන. මේක නෙමෙයි ගාන කියන්නේ. අපි ගාන ක්‍රමයකට තමයි ගොඩනගන විදිය තියෙන්නේ. එතකොට x ලාගේ මං කිව්වොත් ඩෙල්ටා x ප්‍රමාණයකින් වෙනස් කරනවා කියලා. ඩෙල්ටා කියන සාමාන්‍ය ගණිතේ පාවිච්චි කරන්නේ ඉතා කුඩාගයක් කියන තැන ඩෙල්ටා වලින් කියන්නේ x ලාගේ ඩෙල්ටා x කියලා ඉතා කුඩා ප්‍රමාණයක වෙනස් කරනවා. දැන් 5 එකකින් වෙනස් කරොත් 5 අලුත් අගේ 6ක් වෙනවනේ. 8 එකකින් වෙනස් කරොත් 8 අලුත් අගේ 9ක් වෙනවනේ. හරි. ඒ වගේ මම ගන්නවා x ලාගේ ඩෙල්ටා x ඉතා කුඩා ප්‍රමාණයකින් වෙනස් කළ විට y වෙනස් වන ප්‍රමාණය x ලාගේ ඩෙල්ටා x ප්‍රමාණයක වෙනස් කරනවා. y වෙනස් වන ප්‍රමාණය ඩෙල්ටා y කියලා මම ගන්නවා. මේ ඉතා කුඩා ප්‍රමාණයක් කියන පොත්පත්වල නමක් කියනවා වෘද්ධයක් කියලා. වෘද්ධයක් කියන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් කියන එක තමයි. ඒවා විභාගයට අවශ්‍ය දෙයක් නෙමෙයි. අර පොත්පත්වල තියෙන වචන අර කියද්දි කියන නිසා මාත් වචන ටික අහුවෙන්නේ නැත් එක කියවෙන්නේ නෑ. අපි කියන x ලාගේ ඉතා කුඩා ප්‍රමාණයක වෙනස් කරන ඩෙල්ටා x කියලා y වෙනස් ප්‍රමාණය ඩෙල්ටා y කියලා ගන්න. එහෙනම් x ලාගේ දැන් අපේ කතාව තිබුණේ y සමාන fx නේ. මම කිව්වා x ලාගේ ඉතා කුඩා ප්‍රමාණය වෙනස් කරලා ඩෙල්ටා x වල අලුත්ගේ x න ඩෙල්ටා x නේ. ඒත් y වල අලුත්ගේ කීයක් වෙනවද? වෙනස් වුණේ ඩෙල්ටා y වලින්. ඒත් අලුත්ගේ y ධන ඩෙල්ටා y වෙනවා. ධන උනත් ඍණ උනත් වෙන්න පුළුවන්. අපි ධන කියලා ගත්ත කියන්නේ x ලාගේ ඩෙල්ටා x කියලා කුඩා ප්‍රමාණයක වෙනස් කරපුවාම y වෙනස් වෙන ප්‍රමාණය ඩෙල්ටා y නම් x කියන තැනට x ධන ඩෙල්ටා x දාපම y එකපත් වෙනවා y ධන ඩෙල්ටා y බවට. ඊට පස්සේ කරන්නේ එක දෙක කියලා ගන්නවා. මෙතන ඩෙල්ටා y එක උක්ත කරනවා. ඒ ඩෙල්ටා y එක උක්ත ගන්න ඒක තමන් තාම දන්නේ නැහැ. මම අවකලනයට අර්ථ දැක්වීමන්නේ හදන්නනේ. අර්ථ දැක්වීම ඇතුලේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x එකක් කියන තමයි කතා කරන්නේ. ඒක ගන්න තමයි මම මේක මෙහාට ගෙනියන්නේ. මේක මෙහෙට ගෙනියනවා. සමහර අය ඔක අඩු කරනවා කියලාත් කියනවා. x ලාගේ y සමාන fx කියලා ගත්තා. x එක x ධන ඩෙල්ටා x ප්‍රමාණයක වෙනස් කරපුවාම මෙයා වෙනස් වෙනවා. ඒක අලුත් අගේ y ධන ඩෙල්ටා y කියලා ගත්තා. ඩෙල්ටා y උක්ත කරා.
මම මේ y වත් ලියනවා fx කියලා. හරි. මම මේ දෙපැත්තම ඩෙල්ටා x වලින් බෙදනවා. ඒ බෙදන්නේ මෙයාට දාලා අර්ධයක් කීමද? ඒක හදන්න තමයි යන්නේ. දෙපැත්තම ඩෙල්ටා x වලින් බෙදනවා. දැන් ඩෙල්ටා x එන ඉතා කුඩා කියන්නේ කිසියම් දෙයක් ගොඩාක් කුඩායි නම් කාට ආසන්නයි කියුවේද? බිඳුවට ආසන්නයි කියලා කියන්න පුළුවන්. එහෙනම් මම දෙපසටම සීමාව යොදනවා. දෙපසටම සීමාව යොදමු. ඔහොම ප්‍රතිපලයක් එනවා. ගණිතයේදී මෙන්න මේ ලිමිට් එක ඩෙල්ටා x බිඳුවට යනකොට ලිමිට් එක ඩෙල්ටා x බිඳුවට යද්දී ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x ට නමක් කියනවා dy dx කියලා. dy dx කියන්නේ නම. කාට කියන නමද? ලිමිට් එක ඩෙල්ටා x බිඳුවට යනකොට ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x ට නමක් කියනවා dy dx කියලා. අන්න දැන් dy dx ට අර්ථ දැක්වීමක් එනවා. dy dx සමානයිලු ලිමිට් එක ඩෙල්ටා x බිඳුවට යනකොට f x තන ඩෙල්ටා x ඍණ fx බෙදීම ඩෙල්ටා x කියලා. මෙන්න මේකට තමයි අවකලනයේ අර්ථ දැක්වීම කියලා කියන්නේ. හරි. y සමානයි fx ශෘතියක් ගත්තාම dy dx කියලා කියන්නේ ලිමිට් එක ඩෙල්ටා x බිඳුවට යද්දී f x තන ඩෙල්ටා x ඍණ fx බෙදීම ඩෙල්ටා x කියන නම තමයි dy dx කියලා කියන්නේ. එක පැත්තකට fx භාෂාවෙන් මේක අනිත් පැත්තට ගත්තොත් ලිමිට් එක ඩෙල්ටා x බිඳුවට යද්දී ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියන නම තමයි dy dx කියලා කියන්නේ. ඒක නිකන් නම. හරිද? හරි. ඒතකොට දැන් අපි මහා ලොකු දෙයක් දන්නවා කියන එක දැන් තේරුණා කියන්නේ යම් ප්‍රමාණයක් නිකන් පද ටික දැන් මේක දිහා මෙහෙම බැලුවම හිතුවා මෙහෙම අදහසක්. දැන් අතන අවකලනය කියන එක අර්ථ දක්වලා තියෙන මොන මාතෘකාව හරහාද? සීමාව කියන මාතෘකාව හරහා. අවකලනය කියලා කියන්නේ සීමාවෙම දිගුවක්. හරිද? සීමාව කියන එක හරහා තමයි අර්ථ දක්වලා තියෙන්නේ. හරි. ඔතනින් පල්ලෙයා අපි නිකන් මාතෘකාව විතරනේ දැම්මේ. හරිද? මේ ටික ලිව්වද? හරි. ලියන්නකෝ බෝඩ් එකේ තියෙන විදිහට. y සමාන fx ලෙස ශ්‍රිතයක් සලකමු. ඊට පල්ලෙහා පෙළියෙන් x වල අගය ඩෙල්ටා x ඉතා කුඩා ප්‍රමාණයකින් වරහන් ඇතුලේ වෘද්ධියකින් එක ඉස්සරහින් ලිව්වත් කමක් නැහැ. තමන් ලියද ඉතා කුඩා ප්‍රමාණය කියලා වරහන් ඇතුලේ වෘද්ධියකින් වෙනස් කළ විට y වෙනස් වන ප්‍රමාණය ඩෙල්ටා y ලෙස ගනිමු. හරි. ඊට පස්සේ අර්ථ දැක්වීම කියලා මම මේ බෝඩ් එකේ ලියන ටික ලියා ගන්නවා. අර කියපු දේ තමයි. තාම ගාණක් මොකුත් දන්නේ නැහැ. අර්ථ දැක්වීම මෙන්න හිතා අවකලනේ අර්ථ දක්වලා තියෙන්නේ. y සමාන fx නේ. x ලාගේ ඩෙල්ටා x ප්‍රමාණයක වෙනස් කරා y වලගේ ඩෙල්ටා y වල වෙනස් වෙනවා කියලා ගත්තා. එහෙනම් x තියෙන දැන් x දාන ඩෙල්ටා x දාපුවාම y වලගේ y දාන ඩෙල්ටා y වෙනවා. පොඩ්ඩක් මේකට 1 2 කියලා දාන්නත් පුළුවන්. මේ ඩෙල්ටා y ට තමයි උත්තරය ගන්න. මම මේකෙන් මේක අඩු කරා කියන්නකෝ. y ට y යනවා ඩෙල්ටා y f x තන ඩෙල්ටා x ඍණ f අයි මේ කරන්නේ dy dx ට අර්ථ දැක්වීමක් හදන්න තමයි යන්නේ. ඒ අර්ථ දැක්වීම ගන්න ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x හරහා. හරි දාගන්නකෝ. මම ඉස්සලා කරේ මේක මෙහාට දැම්ම දැන් මේක අඩු කරා. දෙකෙන් කොහොම කරත් කරන්න. ගොඩක් අයගේ ඉස්කෝල වල ගුරුවත් පොතේ මෙහෙම තියෙනවා. සමහර අය මෙහෙම කරනවා. ඒකයි මම එහෙම ලිව්වේ. හරි. එකම දේ. හරි. එක දෙක කියලා දාලා අඩු කරා. ගුරුවත් පොත කියන මේ පරණ අර කලින් ගුරුවත් පොත්වල එහෙම තියෙන සමහර අය ඔහොමයි කරයි යන්නේ. ඒක මම ඒකයි එහෙම ලිව්වේ. එකම දේ. ඩෙල්ටා y යුක්ත කරනවා කොහොමද? මේක මෙහාට දැම්මත් කවන්නේ නිකන් අඩු කරත් එනවා. හරි. ඊට මම දෙන්නම ඩෙල්ටා x වලින් දෙපැත්තම බෙදනවා. එයි බෙදන්නේ මම කෝ අර්ධ දැක්වීමත් එන එක හදා ගන්න තමයි මේ යන්නේ.
ඩෙල්ටා x ඉතා කුඩා නිසා සීමාව යොදනවා. දෙපසටම සීමාව යොදමු. අවනේ දාගන්නකොට හරි ලිමිට් එක ඩෙල්ටා x බිඳුවට යනකොට ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x නමක් කියනවා dy dx කියලා. dy dx කියන නම කාට කියන නමද ලිමිට් එක ඩෙල්ටා x බිඳුවටදී ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියන නම තමයි dy dx කියලා කියන්නේ. දාගන්න කොහොමද? තාම ගානක් හදන විදිහ මොකුත් කියලා නැහැ. හරි. ලිමිට් ඩෙල්ටා x බිඳුනේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියන නමක් කියනවා dy dx. ඕක දැන් පොත්පත්වල කියන වෘද්ධි අතර අනුපාතයක් කියලා කියනවා. මොකද ඩෙල්ටා කියන්නේ වෘද්ධියනේ කුඩා කියන්නේ. වෘද්ධි අතර අනුපාතය. හරි. එහෙනම් දැන් අපිට උත්තරයක් එන අවසානයේ dy dx සමානයිලු ලිමිට් එක ඩෙල්ටා x බිඳුවට යදී x තන ඩෙල්ටා x ඍණ fx බෙදීම ඩෙල්ටා x. දාගන්න. ඔන්න ඕක තමයි අවකලනයේ අර්ථ දැක්වීම කියලා කියන්නේ. දාගන්න. ඒ කියන්නේ ආ දෙවිදිහකට දැක්කේ ඩෙල්ටා x බිඳුවට යද්දී ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x dy dx කියලා දකින්නත් පුළුවන්. y සමාන fx කියලා ශිතයක් තිබ්බහම dy dx කියන ලිමිට් එක ඩෙල්ටා x බිඳුවට යද්දී fx තන ඩෙල්ටා x ඍණ fx බෙදීම ඩෙල්ටා x. හරි. මේ කිරීම සූත්‍රයක් විදිහට මතක තියාගන්නත් පුළුවන්. සමහර අය ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියන විදිහට හදා යන්නේ. සමහර අය fx තන ඩෙල්ටා x ඍණ fx බෙදීම ඩෙල්ටා x කියලා හදාන්නේ. දෙකම හරි. මේක තමයි අවකලනය කළේ. ඒකම තමයි මේ ලියලා තියෙන්නේ. හරි. මේ දෙකෙන් අදහස් එකම දේ දෙවිදිහට කියන්න පුළුවන්. අපි ගොඩක් අර මම කරන්නේ මේ විදිහට. මේ ඉතින් පස්සේ තමයි සූත්‍රයක් විදිහට මතක තියාගන්න. මොකද y සමාන fx කියලා ශිතයක් තිබුණොත් අවකලනයේ අර්ථ දැක්වීම කියන්නේ මොකද්ද? dy dx කියන ලිමිට් එක ඩෙල්ටා x බිඳුවට යද්දී fx තන ඩෙල්ටා x ඍණ fx බෙදීම ඩෙල්ටා x කියන නම තමයි dy dx කියලා කියන්නේ. හරි. ඒතර මේක සීමාව හරහා තමයි අර්ථ දක්වලා තියෙන්නේ. හරි. දැන් මම ඕකෙන් ගණන් වලට ඊළඟ කියලා දෙන්න යන්නේ. අතන මෙනම් මේ අර්ථ දැක්වීම මේකනේ. එහෙනම් ප්‍රථම මූල ධර්මකින් ගාණක් කියලා කියන්නේ මෙන්න මේ අර්ථ දැක්වීම දාලා හදනවට තමයි ප්‍රථම මූල ධර්මකින් කියලා කියන්නේ. හරි. ලියන්න බලන්න තරුවක් දාලා අවකලනයේ අර්ථ දැක්වීම භාවිතයෙන් අවකලනයේ අර්ථ දැක්වීම භාවිතයෙන් අවකලනය කිරීම අර්ථ දැක්වීම භාවිතයෙන් අවකලනය කිරීම ප්‍රථම මූලධර්මකින් අවකලනය කිරීම ලෙස හැඳින්වේ. ප්‍රථම මූලධර්මකින් අවකලනය කිරීම ලෙස හැඳින්වේ. හරි. දැන් බලමු මේකෙන් ගණන් හදන්නේ කොහොමද කියලා. එහෙනම් මේක දැන් මෙතන සූත්‍රයකදී පාඩම් කරලා y සමාන fx කියලා ශිතයක් තිබ්බොත් dy dx කියන්නේ මෙයා. එහෙනම් මේ සූත්‍රයට දාන්න fx උත් ඕනේ fx and delta x උත් ඕනේ. මම ඒකට යන්න ඉස්සලා පොඩි අතරේක දෙයක් විතර මෙහෙම කියලා හිටියොත්. හිතන්නකෝ fx කියලා ශිතයක් තියෙනවා කියලා x වර්ගය කියලා. මට කියන්නේ නෑ x and delta x කියන්නේ කවුද? x තියෙන තැනට x and delta x තමයි. මේකෙත් x තියෙන එක x and delta x බවට පත් වෙනවා. විනාඩියක්. fx කියලා ශිතයක් තියෙනවා ex කියලා. fx and delta x කියන්නේ කවද? x තියෙන තැනට x and delta x වැටෙනවා. e වල x and delta x. අපි ළඟ fx කියලා ශිතයක් තියෙනවා
sin x කියලා. එහෙනම් f external delta x කියන්නේ කවුද? x තියෙන තැන external delta x බවට පත් වෙනවා. මම ළඟ fx කියලා ශ්‍රිතයක් තියෙන cos 4x. එහෙනම් f external delta x කියන්නේ කවුද? x තියෙන තැන external delta x වෙනවා. ඔව්. ඔයගේ දක්වන චුට්ටක් සුළු කරලා තියෙනවා මම. cos 4x තැන 4 delta x හරි. උදාහරණ කීපේ දාගන්නකො. ඉතින් ගණන් නෙමෙයි පොඩි නෝට් කියලා පොඩි අතිරේක දෙයක් විදිහට. ඊළඟට පල්ලෙන් පොඩි ප්‍රශ්නයක් විදිහට ලියන්න. ප්‍රථම මූලධර්ම මගින් අවකලනය කරන්න. ප්‍රථම මූලධර්ම මගින් අවකලනය කරන්න. හරි. ප්‍රථම මූලධර්ම වලින් කිව්වොත් විතරයි මෙහෙම හදන්න ඕනේ. එහෙම නැත්නම් නිකම්ම අවකලනය කරලා දානවා සූත්‍රේ. හරි. එතන මේ සූත්‍රයට ඕනේ f x උයි f external delta x උයිනේ. හරි. දැන් මං ගාණක් දෙකක් කරනවා. මේකම සමහර f external delta x කතාව ලියන්නේ නැතුව delta y බෙදීම delta x කියලා හදනවා. එහෙම පුරුදු වෙලා තියෙනවා. ඒත් ගැටලුවක් නැහැ. මොකක් හරි නිශ්චිතම ක්‍රමයකට විශ්වාසයෙන් පුරුදු වෙලා තියෙනවා නම් කමක් නැහැ. එහෙම නැත්නම් ඒ මොකුත් එපා. මං කියන එකත් එක ගන්න. එකම දේ දෙවිදිහකට ලියු හැක් ගන්න. හරි. මං ගාණකින් කියනවා y සමානයි x වර්ගය දෙනවා. d/dx ගන්න. සාමාන්‍ය d/dx කියන්නේ කවුද? 2x නේ. දැන් මෙයා එහෙම නෙමෙයි කියන්නේ ප්‍රථම මූලධර්ම මගින් කියන්නේ. අපි මෙහෙම එකක් අවුගා අපි කියන y සමාන fx උනා නම් ක්‍රමයක් කිව්වේ. මොකක් හරි මේ තියෙන ශ්‍රිතේ මම fx කියලා ගන්නවා. තියෙන එක්කෙනා fx ලෙස ගනිමු. අපේ අර්ථ දැක්වීම දාන්න කවුරු ඕන වෙනවද අපිට? fx උත් ඕනේ. f external delta x කියන එකනත් ඕනේ. ඒක අපි ලියා ගන්න. පුරුදු වෙනකොට අපි ඒක ලියන්න ඕනේ නැහැ. fx කියලා ගන්න මුලදී ලියනවා. x තියෙන දන්න external delta x දානවා. දැන් අර්ථ දැක්වීම දානවා. මොකද්ද? d/dx කියන ලිමිට් එක delta x බිඳුවට යද්දී f external delta x ඍණ fx බෙදීම delta x ඔන්න අර්ථ දැක්වීම ලියුවා. දැන් මේ සම්මසූත්‍ර දැන් ආදේශ කරනවා. ඔය ගානට f external delta x කියන්නේ කවුද? මේ තියෙන්නේ external delta x ගේ වර්ගය. fx කියන්නේ කවුද? x වර්ගය. පල්ලේ delta x එකක් තියෙනවා. දැන් සම්පූර්ණයෙන් මොන જાතිය ගණන්ද? දැන් සම්පූර්ණයෙන් සීමා ගණන්. සීමා ගණන් වල තියෙන ක්‍රම මොනවද? වීජීය ගණන් આવොත් සුළු කිරීම මගින් හදන ගණන් තියෙනවා. කියන්නේ සුළු වෙනවා නම් සුළු කරලා විචල්‍යයගේ ආදේශ කරනවා. වර්ගමූලයක් આવොත් ප්‍රතිපදයෙන් වැඩි කරලා හදනවා. xn ඍණ an බෙදීම x ඍණ આવොත් එහෙම හදන්නත් පුළුවන්. දැන් කොහොමද සීමා ගණන් තියෙන ප්‍රථම මූලධර්ම මගින් අවකලනය කරනවා කියන්නේ තනිකරම සීමා ගණනක. ඔව්. වීජීය වශයෙන් තියෙන මම ඔක සුළු කරලා හදනවා. සුළු වෙනවා ගාණයන් ප්‍රමාණයක්. a ධන b ගේ වර්ගය වගේ. a ධන b ගේ වර්ගය a වල වර්ගය ධන 2යි ab ධන b වල වර්ගය. ඍණ x වර්ගය තියෙනවා. දැන් සාමාන්‍ය සුළු කරලා ධන x වර්ගයට ඍණ x වර්ගය යනවා. තව කවුද? සීමා ගණන් වල සුළු වෙන තැන තිබ්බොත් සුළු කරනවනේ. දැන් හැමෝගෙම ඩෙල්ටා x ගානේ කැපිලෙනවා. සුළු කරලා ඊළඟට විචල්‍යයගේ ආදේශ කරනවා. 2x තන බිඳුවකින් 2x. හදාගන්න. අපිට පුරුදු වෙනකොට
මේක ගතටසේ මේ පේලි දෙකයි මේකයි අඩු කරද හැකි පුරුදු වෙනකොට මෙතනට එකපාරට ගිය හැකි. Taman දැනට ඔහම දාගන්න දැන්. ටිකක් ඉගෙනගෙන පුළුවන් නම් පේලි අඩු කරට ගන්න. මම ඔක්කොම ලියන පළවෙනි ගණන් කීපේ. මොකක් හරි තියෙන සිතේ fx කියලා ගන්නවා. අපේ අර්ධයක් කීම දාන්න fx උත් ඕනේ, fx and delta x උත් ඕනේ. ඒ දෙන්නම ගන්නවා. තියෙන මොකක්ද fx කියලා ගත්තා fx and delta x ලිව්වා. සාර්ධයක් කියම ලියලා ඒකට ආදේශ කරා. හරි. මේ කෙලිම සූත්‍රයක් විදිහට මතක තියාගන්න. මොකද සාධාරණ fx තමයි අපි සූත්‍රයක් ගොඩනගලා ඔය ගානට අදාළ fx කියන්නේ මෙයා. fx and delta x කියන්නේ මෙයා. ඒක ආදේශ කරපුවාට පස්සේ බීජගණිතයේ ගානක්. එහෙනම් සුළු කරලා තමයි බීජගණිතයේ ගණන් සාමාන්‍යයෙන් හදන්නේ. බීජගණිතය හද කොහොමද සුළු කරලා ඊට පස්සේ විචල්‍යයගේ ආදේශ කරන්නේ. හරි. දෙවෙනි ගාන y සමාන x ඝනය දාගන්න. y සමාන x ඝනය. මොකක් හරි තියෙන සිතේ අපි fx කියලා ගන්නවා. එහෙනම් fx කියලා ගන්නවා. අපේ අර්ධයක් කීමට දාන්න fx උත් ඕනේ, fx and delta x උත් ඕනේ. දැන් dy dx ගේ අර්ධයක් කීම දාන කවුද? ලිමිට් එක delta x බිඳුවට යද්දී f x තන delta x ඍණ fx බෙදීම delta x. එහෙනම් මේ සම්මත සූත්‍රය නෙමේ. ඔය ගානට අදාළව fx තියෙන්නේ මේ තියෙන්නේ. fx තන delta x මේ තියෙන්නේ. මේ තියෙන්නේ x තන delta x ගේ තුන්වෙනි බලය. කොහොමද? දැන් සීමා ගානක් බීජගණිතයේ සීමා ගානක් ගොඩක් කරාට සුළු කරලා ගාන හදන්න පුළුවන්. උනා මේක ප්‍රමේයට සෙට් කරන්නත් පුළුවන්. මම සුළු කිරීමෙන් හදනවා. එහෙනම් මේක a ධන b ගේ තුන්වෙනි බලය වගේ. a 3 ධන 3යි a වර්ග b ධන 3යි ab වර්ග ධන b 3. වෙනම ඍණ x 3ක් තියෙනවා. දැන් x ගානේ ඍණ x ගානේ යනවා. හැමෝගෙම කැපිලා යන කවුරු ගානද? ඩෙල්ටා x පද එක ගාන යනවා. මෙයා යනවා, මෙයා යනවා. පුළුවන් තරම් සුළු කරලා විචල්‍යයගේ ආදර්ශ වෙනවා. x ත නෙමෙයිනේ දාන්නේ ඩෙල්ටා x තමයි බිඳුව වෙන්නේ. උත්තරේ එන්නේ 3x වර්ගය. හරි. දැන් ප්‍රථම මූලධර්මගේ නවකලනය කරනවා කියන්නේ තනිකරම සීමා ගානක්. හිමින් තමයි හදලා ලියනොත් y සමානයි මූල x. y සමානයි මූල x. හරි. දාගන්නකො. තියෙන ශ්‍රිතේ මොකක් කරේ අපි fx කියලා ගන්නවා. fx කියන්නේ මූල x. අපේ අර්ධයක් කියනවා නම් fx උත් ඕනේ fx and delta x උත් ඕනේ. fx and delta x ගන්න මේ x කියන දැන්ට x and delta x එක දානවා. දැන් අර්ධයක් කියමු දාන කවුද? dy dx කියන්නේ කවුද? ලිමිට් එක delta x බිඳුවට යනකොට f x ධන delta x ඍණ fx බෙදීම delta x. මේ සම්මත සූත්‍රය දාලා තියෙනවා. තාම ආදේශ කරේ නැහැ.
එතකොට ආදේශ කරනවා. f external delta x කියන්නේ මූල external delta x නේ. fx කියන්නේ මූල x බෙදීම delta x. කොහොමද එන්නේ ගන්න? නෑ ගානේ. දැන් මොන ගානක්ද? දිගට කිව්වා ප්‍රථම මූල ධර්මයෙන් අවකලනය කරනවා කියන්නේ තනිකරම සීමා ගානක්. දැන් වර්ගමූලයක් තියෙන සීමා ගානක්වත් මොකද ගන්න? වර්ගමූලයේ තියෙන එක්කෙනාගේ ප්‍රතිපදයෙන් හරය ලැබෙයි දෙකම වැඩි කරලා සුළු කරලා විචල්‍යයක් ආදේශ කරන තනිකරම සීමා ගාන ප්‍රථම මූල ධර්මයෙන් අවකලනය කරනවා කියන්නේ සීමා ගාන. සීමාව දිගුවක් තමයි අවකලනය කියලා කියන්නේ. අපි ඕකෙන් එන උත්තර පාවිච්චි කරලා තමයි අපි කලින් ගණන් හැදුවේ. දැන් මේක ගොඩනැගීම තමයි කරන්නේ. අහින වර්ගමූලයක් තියෙන සීමා ගානක් කරන ක්‍රමයක් තියෙන්නේ. ඒක භාවිතා කරන්න. මේ දෙන සුළු කරන වර්ග දෙක අන්තරයක් විදියට. ලිමිට් එක ඩෙල්ටා x බිඳුවට යනකොට වර්ග දෙක අන්තර යන්නේ. x කැපිලා යනවා. ඩෙල්ටා x උත් යනවා. පුළුවන් තරම් සුළු කරලා විචල්‍යකේ ආදේශ කරනවා. දැන් ඩෙල්ටා x බිඳුව දානවා. කවුද? 1/2 මූල x. හරි. අනිත් තමන්ට මේ ප්‍රථම මූල ධර්මකින් ගාණක් කරන්න කියලා දුන්නොත් කෙටි ප්‍රශ්නකට තමයි આવොත් එන්නේ. නැත්නම් එන්නේ නැහැ. 98 පස්සේ 2008 ගාණක් තිබ්බා. හරි. 2018 තිබුණේ නැහැ. 98 පස්සේ 2008 තිබුණා. හරිද? දැන් ඒ වගේ තැනක හදිස්සියවත් ආවොත් අපිට ඕන නම් උත්තරේ ලියන් හිටියක. අපි දැන් වෙනම සූත්‍රය දාලා එන උත්තරේ දන්නවනේ. උත්තරේ ලියන් හිටියොත් සමහරවිට දැන් මේව නම් ඔලුන සමහරට හිර වෙන ගාණක් ආවොත් පොඩි වාසියක් තියෙන මේ උත්තරේ ටාගට් කරලා ගියහම මොකද එන්න ඕන උත්තරේ අපි නිකන් දන්නවනේ. මූල x අවකලනය කරාම වෙන මෙලියෙන් දන්නවා 1/2 මූල x කියලා. ඒක එළියෙන් තියාගෙන හදන් ගියම ලේසියි. හරිද? දාගන්න මේ ගාණ. y සමාන 1/8x. දාගන්න. මේකනේ සමහර හෙන අමාරු ලොකු දෙයක් විදිහට මේ ප්‍රථම මූල ධර්මකින් කරන්නේ නැද්ද? හරිද? ඒ වගේ නිකන් කල්පනා කරලා එයාලා ඇඳලා තියෙන ප්‍රමාණය තමයි. හරිද? ප්‍රථම මූල ධර්මකින් එක නව වර්ණනා කරලා කරපුවා මේක මාර දෙයක් විදිහට අවකලන යෙදීම් ටික දන්න එයාලා අර ශීඝ්‍රතාව දන්නෙත් නැහැ. මොනවද අසමානතා ඒවා දන්නෙත් නැහැ. හරිද? අවකලනය හොඳටම කරනවා. ප්‍රථම මූල ධර්ම තමයි හොඳටම පුළුවන් වෙලා තියෙන්නේ. හරිද? ඕනේ න උත්තරේ පොඩියට අපිට ලියන් හිටියගේ 1/8x අවකලනය කරාම එන ඍණ 1/8x වල වර්ගය. මේක කලාතුරකින් වැදගත් නැන් තියෙන සාපේක්ෂව අඩුයි නිකන් එකම බීජගණිතය ඔක්කොම එකම ක්‍රමයට දකින්න. තාම ත්‍රිකෝණමිතිය පටන් ගත්තේ නැහැ. ත්‍රිකෝණමිතිය ඔක්කොම එකම ක්‍රමයට දකින්න තියෙන්නේ. හරි දාගන්නකො එන මොකක් කරලා තියෙන ශ්‍රිතය අපි fx කියලා ගත්තා. fx කියන්නේ 1/8x. f external delta x කියන්නේ කවුද? x තියෙන තැනට external delta x x තියෙන කිසියම් තැනකදී හැමෝටම external delta x මම කොහොටත් උත්තරේ චුට්ටක් ලිව්වා. හදිස්සිය අපේ ගානක් පැටලෙන තැනක් ආවද උත්තරේ තියෙනවනේ එතකොට. හරිද? දැන් අර්ථ දැක්වීම දාන්න යන්නේ. හරිද? සීමාව බැයි නම් ඔක තේරෙන්නේ නැහැ. සීමාව තේරෙනව නම් හදා යන්න පුළුවන්. d/dx ලිමිට් එක delta x බිඳුවට යද්දී f external delta x ඍණ fx බෙදීම delta x මම තාම මේ සූත්‍රය ලියනවා. අපිට ඊළඟට වගේ ගණන් අද මේක අඩු කරද හැකි ඊළඟට. ඔය මේ සම්මත එකනේ. ඔය ගානට අදාළව x කියන්නේ කවුද? 1/8x නේ. f external delta x නේ 1/8x then delta x. කොහොමද හදන්නේ? එහෙම විශේෂයක් නැහැ. සීමා ගානක් විදිහට තමයි දන්නේ. ඔකට කියලා හරිය දන්නේ පොදුවේ බහුපද පරිමේය සීමා ගණන් වලට කියලා තියෙන ක්‍රම තමයි සුළු කරලා හදන්න පුළුවන්. වර්ගමූලයක් ආව ප්‍රතිපදයෙන් වැඩි කරලා හදන්න පුළුවන්. ඊට අමතරව x n ඍණ a n බෙදීම x ඍණ a වගේ ටයිප් එකක් આવොත් එහෙම යන්න පුළුවන්. දැන් මේකෙම විශේෂත්වයක් තේරෙන්නේ නැහැ. ගොඩක් කරලා බීජගණිතය සුළු කරලා හදන්න තියෙන්නේ. එහෙනම් බීජගණිතයේ භාග සංඛ්‍යාවකේ පොදු හරය ගන්න. x ඍණ external delta x මෙයාට කපලා යනවා. හරි. ගානපත් වෙනවා.
ලිමිට් එක ඩෙල්ටා x බිඳුවට යනකොට මෙයා පල්ලෙහාට පාත් වෙනවනේ. ඩෙල්ටා x එකක් තියෙන x තන ඩෙල්ටා x වාරයක් x. ඩෙල්ටා x එක කැපිලා යනවා. ඔන්න සුළු කරා. දැන් විචල්‍යගේ අංශ දැන් ඩෙල්ටා x තන බිඳුව දානවා. උත්තරය ලියන් තිබ්බම පොඩි වාසියක් තියෙනවා. ආමෙන්. හරි. y සමාන මේ ගාන දාගන්නකො. x වර්ග දෙන 5x. මතක මම කී හරි තමන් දානාංකයක් දාගන්නේ මම අංක 5 කියලා දාන්නකො මතක නැහැ. අංක ගණන් 3ක් 4ක් තමයි කරේ. හරි. හරි එහෙනම් දාලා කරේ මමත් ඒත් එක්ක කරනවා. ගිය සතියේ කරපු දේවල් නේ. එහෙනම් ගානක් දීපුවම කෙලින්ම යාව fx කියලා ගන්න. fx වෙන්නේ x වර්ගයේ දන 5x. f x තන ඩෙල්ටා x. x තියෙන දැන් x තන ඩෙල්ටා x දානවා. x තියෙන හැම එකක්ම x තන ඩෙල්ටා x බවට පත් වෙනවා. දැන් dy dx එක ලියනවා. මොකද අර දැක්කේ ලිමිට් එක ඩෙල්ටා x බිඳුවට යනකොට f x තන ඩෙල්ටා x ඍණ fx බෙදීම ඩෙල්ටා x. උනික සූත්‍රයක් වගේනේ. එහෙනම් ඔය ගානට අදාළව fx තන ඩෙල්ටා x කියන්නේ මෙයා. fx කියන්නේ මෙයා. දැන් මොකක්ද? තනිකරම සීමා ගාන. වීජීය ශ්‍රිතයක් තිබිලා කියන්නේ බහුපද පරිමේය තිබිලා වීජීය ගානක් ආවොත් මොකද කරන්නේ? ගොඩක් වෙලාවට සුළු කරලා හදන්න තියෙන්නේ. එහෙනම් ප්‍රසාරණය කරනවා මම. ප්‍රසාරණය කරන a ධන b ගේ වර්ග a වල වර්ගයේ ධන 2යි ab ධන b වල වර්ගය ධන 5යි x ධන 5යි ඩෙල්ටා x ඍණ x වර්ග ඍණ 5යි x පද කැපිලා යනවා ධන x වර්ග ඍණ x වර්ග යනවා 5x ට 5x එක යනවා. අපි හැමදාම කරන්නේ ඊ වශයෙන් සුළු කරලා විචල්‍යගේ දැන් ඩෙල්ටා x එකත් කැපිලා යනවා. ඩෙල්ටා x පද එක ගන්න යනවා. 2x තන ඩෙල්ටා x. මම කියන්නේ. හරි. දැන් ඩෙල්ටා x දින් දැන් බිඳුව දානවා. තේරුණා x මේ විචල්‍ය ඩෙල්ටා x තමයි විතර විචල්‍ය. අපි හදපු විදියම ගන්න මම නිකන් මතක් වෙන්න ගත්තේ. හරි. ඊළඟට හරි. අපි ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් දෙකක් උදාහරණයකට ගමු. ඒකදී ඕනේ නම් මෙන්න මේ කතාව ටික නිකන් මතක් කරගන්න බලන්න. ත්‍රිකෝණමිතියේ sin ධන sin આવත් මොකක්ද වෙන්නේ? sin c ධන sin d sin ධන sin කියන්නේ 2යි sin වාරයක් cos c ධන d බෙදීම 2යි c ඍණ d බෙදීම 2යි sin ඍණ sin 2යි cos sin c ධන d බෙදීම 2යි c ඍණ d බෙදීම 2යි හරි ඊළඟට cos ධන cos ඒ වගේ එදෙන මම නිකන් ඔක්කොම ලියුවේ නැහැ නිකන් දෙකක් ලියලා පෙන්නන්නේ හරි ත්‍රිකෝණමිතිකෙන් උදාහරණයක් ගත්තොත් y සමානයි කියලා දාගන්න sin x කියලා උදාහරණයක් ත්‍රිකෝණමිතික හතර පළවෙනි එක නිසා මම හදනවා අපේ කතාව අපි y සමාන fx උනොත් දන්නේ අපි හැම වෙලාවෙම තියෙන මොහකර්ෂිත fx කියලා ගන්නවා මෙයා fx කියලා ගන්නවා fx කියන්නේ sin x f x තන ඩෙල්ටා x කියන්නේ කවුද මේක x තියෙන තැනට x තන ඩෙල්ටා x දානවා
දැන් d/dx ගේ අර්ථ දැක්කීම දන්න කවුද? ලිමිට් එක ඩෙල්ටා x බිඳුවට යද්දී f x ධන ඩෙල්ටා x ඍණ fx බෙදීම ඩෙල්ටා x. එහෙනම් ඔය ගානට අදාළව f x ධන ඩෙල්ටා x කියන්නේ කවුද? මෙයා. f x කියන්නේ කවුද? මෙයා. ඔන්නෝම එනවා. හැම වෙලාවෙම සූත්‍රය ලියන්න ඕනේ නැහැ නේ ගිය සතියේත් කතා කරන්නේ. හරිද? දැන් මොකද්ද? හැම වෙලාවෙම ප්‍රථම මූල ධර්මකින් අවකලනය කරන තනිකරම සීමා ගානක්. දැන් සීමා ගානක් කොහොමද? ත්‍රිකෝණමිතික ශිතව සීමා ගානක්. මෙහෙම දන්නේ අපි දන්නවා sin x x කියන්නේ කීයද? 1යි. sin යම කෝණයකට එම කෝණය આવොත් නම් 1යි කියන්න දන්නවා. මෙතන නම් එහෙම එකක් නැහැ. සාමාන්‍ය හොමාවද ගොඩක් කරලා c dan d c dan d සූත්‍ර දානවා. sin ඍණ sin. කවුද? sin ඍණ sin කියන්නේ 2යි cos වාරයක් sin. 2යි cos c ධන d බෙදීම 2යි. sin c ඍණ d බෙදීම 2යි. පද සුළු වෙලා යනවා. ලිමිට් එක ඩෙල්ටා x බිඳුව 2යි cos දෙකයි x ධන ඩෙල්ටා x දෙකෙන් බෙදෙනවා. ඒ කියන්නේ x ධන ඩෙල්ටා x බෙදීම 2යිනේ. අතර තියෙනවා sin ඩෙල්ටා x බෙදීම 2යි. පල්ලෙතන ඩෙල්ටා x. අපේ කතාව මොකද්ද? දැන් හොඳට තේරුම් ගන්න සීමා අවබෝධය තියෙන්න ඕන. සීමාවල්දී කියනවා මෙහෙම දෙයක්. ලිමිට් එක x බිඳුවට යනකොට sin x x කියන්නේ කීයද කියලා කියනවා? 1යි කියලා කියනවා. ටිකකින් මම කියන ඔක තමයි තියරි එක. ටික කරාම x බිඳුවටම යන්න ඕනේ. x කීයට කියලා ප්‍රශ්නයක් නැහැ. sin යම් කෝණයක් බෙදී එම කෝණය තිබ්බොත් 1යි කියලා දාන්න පුළුවන්. x ට x වෙන්න පුළුවන්, 5x ට 5x වෙන්න පුළුවන්. ඩෙල්ටා x ට ඩෙල්ටා x. හැබැයි හරියටම ගත්තොත් මොකක් වෙන්න ඕන? sin යම කෝණයකට එම කෝණය තිබ්බොත් 1යි කියලා දාන්න පුළුවන්. දාන්න එම කෝණේ නම් බිඳුවට යන්න ඕන. එම කෝණේ බිඳුවට යන්න ඕන. ඒක නොහිතුවත් ගොඩක් වෙලාට හරියටම ගත්තොත් ඒක හිතන්න ඕනේ. මේ අද නෙමෙයි කලින් දැන් ප්‍රථම මූල ධර්ම හදන්න බෑ සීමාව දැනුමක් නැත්නම්. සීමාව දැනුමක් නැත්නම් මේවා තේරෙන්නේ නැහැ. දැන් බලන්න sin යම් කෝණයකට එම කෝණය આવොත් 1යි. යම් කෝණයකට එම කෝණේ තියනවද? නැහැ. යම් කෝණේ තියෙන්නේ කවුද? ඩෙල්ටා x බෙදීම 2ක්. එහෙනම් පල්ලෙහාට කවුරු තිබ්බනම් හරියද? ඩෙල්ටා x බෙදීම 2ක් තිබ්බනම් හරිය. එහෙනම් අතින් 2 එක දාලා කැපිලන් බද බැලන්ස් කරනවා. එහෙනම් sin යම් කෝණයකට එම කෝණය 1යි. හරිද? යම් කෝණයකට එම කෝණ 1යි. එම කෝණය අතර බිඳුවට යනවා ඩෙල්ටා x බිඳුවට යද්දි මේ කැලේ බිඳුවයි. හරි. අනිත්වට සුළු කරලා විචලට අගේ ආශ කරලා ප්‍රමේය ඉදිරි නම් ඊළඟට එක ගිය හැකියි. ඩෙල්ටා x බිඳුව. කතාව පැහැදිලි. ඊළඟ උදාහරණේ y සමානයි sin 4x. හරි දාලා හදමුකෝ. මම පටන් ගන්න තැන විතරක් චුට්ටක් ලියන ඈ. මොකක් කර ඉනර්ෂියදී අපි fx කියලා ගන්න ඕනේ. fx වෙන්නේ sin 4x. විනාඩිය මෙතන දෙන්න මට. f x and delta x කියන්නේ කවුද? x තියෙන තැනට x and delta x එක දාන්න ඕනේ. කොහොමනේ? චූට්ටක් ඒ වගේ දෙනක පොඩ ඇතුළ සුළු කරනවා කියලා මතක තියාගන්න ඉන්න. 4x තන 4 delta x. ඊට පස්සේ 7යි යන්නේ. ඒක ලේසියි. ඇතුළ අර 2යි 3යි ටයිප් එකව චුට්ටක් ලියාගෙන හදන්න ගන්නවා. හරි දාගන්නකො. එහෙනම් මම ලියන්නේ කරන ලිමිට් එක ඩෙල්ටා x බිඳුවට යද්දී
f external delta x කියන්නේ කවුද? sin 4x ධන 4 delta x ඍණ fx. මොකද ත්‍රිකෝණමිතික ශිතවල සීමා ගණන්. ඔහොම තියන් බෑ sin යම් කෝණයකට එම කෝණය වගේ තිබ්බනම් පුළුවන්. ගොඩාක් වෙලාට මෙහෙම ගණන් ආවොත් ඉතින් c දණ්ඩි c ඍණ d සූත්‍ර. කවුද? sin c ඍණ sin d වගේ. sin ඍණ sin. sin ඍණ sin කියන්නේ sin ඍණ sin කියන්නේ දෙකයි cos භාරයක් sin. c ධන d බෙදීම දෙකයි. c ඍණ d බෙදීම දෙකයි. පල්ලෙ දෙනවා delta x. පොඩක් සුළු වෙනවා ගන්න ලිමිට් එක delta x බිඳුවට යදි 2 cos 8යි x එක දෙකෙන් බෙදුවොත් 4x. 4යි delta x එක දෙකෙන් බෙදුවොත් 2යි delta x. sin 2යි delta x. ඔමයි. අපේ කතාව මොකද්ද? sin යම් කෝණයකට එම කෝණය આવොත් එකයි කියලා දාන්න පුළුවන්. sin යම් කෝණයකට එම කෝණය තියෙනවද? නැහැ. sin යම් කෝණේ තියෙන 2යි delta x. එහෙනම් පල්ලෙහාත් කවුරු තිබ්බනම් හරිද? 2යි delta x එකක් තිබ්බනම් හරි. එහෙම නැහැ. එහෙනම් 2 එකක් අතින් දානවා. මේ 2 එක කැපිලා යන ලවයට 2 එකක් දානවා. නියතයක් නිසා ඕනනම් එළියෙන් දාන්නත් පුළුවන්. මෙතනින් දැම්මත් අවුලක් නැහැ. එහෙනම් අපේ කතාව මොකද්ද? sin යම් කෝණයකට එම කෝණය આવොත් එකයි කියලා දාන්න පුළුවන්. ඇත්තටම හිතුව තමයි එම කෝණේ බිඳුවට යන්න ඕනේ. ඕකේ delta x බිඳුව නම් 2 delta x උත් කීයක් වෙනවද? බිඳුවක් වෙනවා. එහෙනම් දැන් අපි ආදේශ කරනවා 4 cos 4x තන බිඳුව 4 cos 4x. පැහැදිලිනේ? ඊළඟට දාගන්න ඒ වගේ ගන්න y සමානයි cos 3x. මම හිතන්නේ 2008 ආවේ ඔය ගානද කොහෙද? y සමානයි cos 3x. වක්‍රය අපි තියෙන ශිතය fx කියලා ගන්නවා. fx කියන්නේ cos 3x. f external delta x කියන්නේ මේකේ x තියෙන තැන් external delta x බවට පත් වෙනවා. ඒතර චූට්ටක් සුළු කර ගන්නවා. cos 3x ධන 3 delta x. දැන් අපි අදාළ අර්ධකීම දානවා. dy dx කියලා කියන්නේ කවුද? ලිමිට් එක delta x බිඳුවටදී f external delta x cos 3x ධන 3 delta x f external delta x ඍණ fx බෙදීම delta x. හරි. මොකද c දණ්ඩි c ඍණ d සූත්‍ර තමයි තියෙන්නේ. එහෙනම් cos ඍණ cos කියලා කියන්නේ cos ඍණ cos කියන්නේ 2යි sin sin. දෙකයි sin c ධන d බෙදීම 2යි.
අනිත් එක D ඍණ C බෙදීම 2යි. සිගාන සුළු වෙනවා. ලිමිට් එක ඩෙල්ටා x බිඳුවට යනකොට 2යි. 3x 3x වෙන 6x එක දෙකෙන් බෙදුවොත් 3x. 3යි ඩෙල්ටා x බෙදීම 2යි. කැපිලා යනවා. sin ඍණ 3යි ඩෙල්ටා x බෙදීම 2යි. පල්ල ඩෙල්ටා x එකක් තියෙනවා. මොකද්ද? sin යම කෝණයකට එම කෝණය හැදුවොත් 1යි කියලා දාන්න පුළුවන්. ඔව් ඉස්සල්ලා එකේ නම් කිසිම අවුලක් නැහැ. sin එකක් කෑල්ල නෙවෙයි එකම එක sin හැදුවා ඒක හැදුවා. දැන් මෙතන කියන ප්‍රශ්නයක් එන්නේ මොකද? යාර ගාන තේරෙනවා. සමාන ප්‍රශ්නයක් මේ sin පද දෙකක් තියෙනවා. ඒතර කෝකද අපි හදන්නේ කියලා. මෙහෙමයි හැම වෙලාවෙම මේ නියතයක් දාලා හදන්නේ දැන් sin යම කෝණයකට එම කෝණය අපි හදනවනේ. හදද්දි ගොඩක් වෙලාට මතකද එකතු කිරීම අඩු කිරීම වලින් නෙමෙයි එන්නේ. ಗುಣ කිරීම බෙදීම වලින් එන්නේ. මොකද දැන් මේක හදනවා කියලා හිතුවොත් ඍණ 3යි ඩෙල්ටා x බෙදීම දෙකක් ඕනේ. අපි ළඟ තියෙන ඩෙල්ටා x බෙදීම ඩෙල්ටා x ඍණ 3 බෙදීම දෙකක් දැම්ම නම් කැපිටල් එක දාන්න තිබ්බා. එකතු කිරීමක් අඩු කිරීමක් කියලා මෙතන ධන දැම්මොත් කැපිටල් ඍණක් දාන්න එපා. ඒක සම්පූර්ණ කැලලක් වෙන් කරන්න බෑනේ. අර sin යම් කෝණයකට එම කෝණය හදනකොට අර sin එක්කෙනෙක් කියලා තවුලක් නැහැ. sin දෙන්නෙක් හිටියොත් එහෙම බලන්න ඕනේ අර ගුණිත බෙදීම වලින් හදන්න. එකතු කිරීම අඩු කිරීම වලින් හැදුවොත් ප්‍රායෝගිකව එතන ඉහට යන්න බෑ. එහෙනම් sin යම් කෝණය මේ ඔන්න මේකේ sin ඍණ ඩීට නිසා ඍණ sin ඩීට එළියට ගන්නත් පුළුවන්. කොහොම තියන් හදන්නත් පුළුවන්. මම කොහොම තියන් හැදුවොත් ඍණ 3 බෙදීම 2ක් කැපිටල් ඍණ 3 බෙදීම 2ක් දානවා. නියතයක් නිසා එළියෙම දාන්නත් පුළුවන්. දැන් sin යම කෝණයකට එම කෝණය නම් 1යි. ඊටරට අපිට අගේ ආදේශ කරන කොහොමද ප්‍රමේය යෙදුණා තියෙන්නේ ආයේ අගේ ආදේශ කිරිල්ලක් තමයි තියෙන්නේ. ඩෙල්ටා x බිඳුවනේ. ඍණ 3යි sin 3x. අඩුපාඩු දෙන දාගන්න. හරි මම හිතන්නේ පැහැදිලි එහෙනම් ඒ sin cos පැත්තට අදාළව කිව්වා. ඊළඟට මම ගණන් කීපයක් මෙතනින් ලියන්නම්කෝ. ඊළඟ y සමානයි වර්ගමූල sin 2x y සමානයි cosec x y සමානයි tan 2x. උදාහරණ දෙක තුනක් දාලා තියෙනවා හදයි යන්නකෝ. හදන්නේ අතර වන්න ගැටලු තියෙනවා නම් අහගන්න. හරි. ඒකට උතර සීමා අවබෝධය නැත්තම් තේරෙන්නේ නැහැ. සීමා අවබෝධය තියෙනවා නම් සාමාන්‍ය ගාණක් තියෙනවා.
හදලා ඉවරන බෝඩ් එක නම් 2-3ක් මම දැම්මා. අනවශ්‍ය කලබලයක් නැහැ තමන් හදන්න තනිකර සීමා ගන්න ඉස්සලා ලියා ගන්න fx කවුද fx and delta x ලියලා අර දැක්කීම දාගන්න. දාලා ඊළඟට හිතන සීමා ගානක් බීජ ගණිතයෙන් ගම ගොඩක් වෙලාවට සුළු කරලා ප්‍රසාරණය කරලා සුළු කරලා හදන්නේ. වර්ගමූලයක් වගේ තිබුත් ප්‍රතිපදයෙන් වැඩි කරලා විශේෂ ත්‍රිකෝණමිතියක් ආවොත් sin යම් කෝණයක් ඇට එම කෝණය වගේ එහෙම තියෙනවා. sin එකතු කිරීම අඩු කිරීම ආවොත් ගොඩක් වෙලාවට සීදණ්ඩි සිරින්ඩි තියෙන්නේ. හරි. ඒක කටපාඩම් ගන්න බෑ අදහස් එක තියෙන තමන් ඔය ඕනනම් කලින් ඒවා බලලා හරි හදා යන්න. වෙනසක් සමහර දැන් වල පොන්ජි වෙනස්කම් ඇති. එතන චුට්ටක් කල්පනා කරන්න. පළවෙනි ගානක y සමානයි වර්ගමූල sin 2x හරි. අවශ්‍ය කෙනෙක් හිටියොත් බලා ගන්න. අපේ කතාව y සමාන fx වුණොත් ලියන්න පුළුවන්. එහෙනම් මොකක් කරලා තියෙන ශ්‍රිතේ අපි fx කියලා ගන්නවා. fx කියලා කියන්නේ කවුද? fx කියලා කියන්නේ වර්ගමූල sin 2x ද. අපිට මේ තීරක දාන්න fx උත් ඕනේ, fx and delta x උත් ඕනේ. එහෙනම් x තියෙන දැන් තමයි x and delta x එක දානවා. x තියෙන දැන් x and delta x එක දානවා. මම කොහොමද සුළු ගාද පොඩක් ඔය sin 2x sin 4x වගේ ආව චුට්ටක් ඇතුළේ ලියන් ඉන්න. sin 2x තන 2 delta x ඔන්න ලියාගත්තා. දැන් අපි අර්ථ දැක්වීම දානවා. dy dx කියන්නේ කවුද? ලිමිට් එක delta x බිඳුවට යදී fx තන delta x. ඒක සූත්‍රයක් වගේ මතක තියාගන්න. fx තන delta x ऋण fx බෙදීම delta x fx තන delta x ऋण fx බෙදීම delta x ඔන්න අර දැක්කීම ලියුව. ඔය තමයි අවකලනයේදී උගන්වන දේ. ඔතනින් පස්සේ තනිකර සීමා ගාන. වර්ගමූලයක් තියෙන සීමා ගාන. වර්ගමූලයක් තියෙන සීමා ගානක් આવත් කන්නේ වර්ගමූලයේ තියෙන එක්කෙනාගේ ප්‍රතිපදයෙන් හරයල වේ දෙකම වැඩි කරලා සුළු කරලා විචල්‍යයගේ ආදේශ කරනවා. අඩුපාඩු දාගන්න මට අර පැත්ත මකන්න වෙනවා. දැන් වර්ගමූලයක් තියෙන සීමා ගන්න. දැන් වර්ගමූලයේ තියෙන එක්කෙනාගේ ප්‍රතිපදයෙන් හරයල වේ දෙකම වැඩි කරනවා. sin එහෙනම් මෙයාගේ ප්‍රතිපදයෙන් වැඩි කරනවා. වර්ග දෙක අන්තරයක් විතර සුළු වෙනවා. ප්‍රතිපදයෙන් වැඩි කරන හැම තැනකම අලුතෙන් ගන්නට වර්ගමූලයක් කියනවනේ ඒක සුළු කරන්න භාජනය වෙන්නේ නැහැ. ප්‍රතිපදයෙන් වැඩි කරන හැම තැනකම අලුතෙන් වර්ගමූලයක් ගන්නට එනවා. ඒක සුළු කරන්න භාජනය වෙන්නේ නැහැ. අගේ ආදේශ කරන්න විතරයි ඕනේ එකට. මේ හරිය සුළු කරනවා. විශේෂයෙන් sin cos පදවල අන්තරයක් වගේ ආවොත් සීදණ්ඩි සිරින්ඩි සූත්‍රය දෙනවා. කොහොමද?
sin ඍණ sin කියන දෙකයි cos වාරයක් sin දෙකයි cos c ධන d බෙදීම දෙකයි 2x 2x 4x 2 බෙදුවොත් 2x 2 delta x 2 බෙදුවොත් delta x c ඍණ d බෙදීම දෙකයි දැන් sin යම් කෝණයකට එම කෝණය આવොත් එකයි කියලා දාන්න පුළුවන්. හරි. දැන් සුළු සාමාන්‍ය ප්‍රමේය දැම්මට පස්සේ තියෙන අගේ ආදේශ කරන්න තමයි. ඩෙල්ටා x තියෙන තැන් වල දැන් බිංදුව දාන්න. මෙතන තියෙනවා. මෙන්න මෙහෙ තියෙනවා. දෙකයි cos මෙල්ලියන්න දෙකයි cos දෙකයි x මුල sin 2x දෙගුණ දෙගුණයක් මුල sin 2x දෙකේකට දෙකේ කියනවා අමෙන්. තාපේලිය ලියන්න ඕන නිසා තන කබලා ඉතුරු කරේ අමෙන්. තනිකරම සීමා දැනුම. හරිද? ඊළඟට දැන් මේ y සමානයි cosec x කියන උදාහරණේ ලියන්න මම මේ දාපුවා කියන y සමානයි tan 2x දැම්මා y සමානයි sin වර්ග x උන් තව එකක් දැම්මේ හදලා ඉවරලම ඉන්න ඕනේ අනිත් එක මම cosec x එක හදන්න ගන්නවා හදලා ඉවරනොත් sin තව හැබැයි දැම්මේ ඒ ටික හදලා පුරුදු වුණාම එකම ටයිප් එකට යන්න තියෙන්නේ හරිද හරි මම එන ඊළඟ දාපු ගාන ගන්නවා අවශ්‍යයි බලන් ඉන්න සමහර විට මෙතන පොඩ ඉගෙන ගන්න කියන්නේ කලින් දන්නවනේ එහෙම නැත්නම් දෙයක් හිතලා කරන්න ඕන පොඩි දෙයක් හිතලා කරන්න දෙයක් අවශ්‍යයි බලන් ඉන්න අපේ කතාව අපි කියන්නේ මොකක් හරි y සමාන fx උනොත් නේ අර දැක්වීම කියන්නේ තියෙන ශ්‍රුතිය මොකක් හරි ගන්න fx කියලා තියෙන ශ්‍රුතිය මොකක් හරි ගන්න fx කියලා fx කියන්නේ cosec x අපේ අර්ථ දැක්වීම දාන්න කවුරු ඕනද fx උත් ඕනේ fx and delta x උත් ඕනේ එහෙනම් fx and delta x එක ලියා ගන්න කවුද cosec x තියෙන දැන්ට x and delta x තමයි තියෙන්නේ හරි දැන් අපි අර්ථ දැක්වීම ලියනවා කවුද dy dx කියන්නේ කවුද ලිමිට් එක delta x බිඳුවට යද්දී fx and delta x ඍණ fx බෙදීම delta x නම් මෙතන තියෙන්නේ fx and delta x cosec x and delta x ඍණ fx cosec x ඔය දක්වා ගන්න එනවා මෙතන ඔය දක්වා කාටවත් ලියන්න පුළුවන් ඔතනින් පස්සේ ළමෙක් එක දෙයක් හිතලා කරන්න ඕනේ නැත්නම් එයා චුට්ටක් එතන හිර වෙනවා එතන බලමු කොහොමද සාමාන්‍යයෙන් ත්‍රිකෝණමිතික ගණන් ගොඩාක් වෙලාවට කරන්න තියෙන්නේ sin cos වලට හරවලා තමයි හදන්න ඕනේ sin cos වලට හරවලා c dan d sin d දාලා තමයි හදන්නේ මොකද මෙතනින් හරිය මේක සුළු කරන්න බෑනේ මෙතනින් හරිය ගන්න කරන්න දෙයක් නැහැ හරි එහෙනම් ඔය අදහසක් මතය සාමාන්‍ය ත්‍රිකෝණමිතික ගොඩක් ගන්න sin cos වලට හරවලා තමයි හදන්නේ. එහෙනම් cosec theta කියන එකයට sin theta නේ මේකට එකයට sin x and delta x. cosec x කියන එකයට sin x. එහෙම ලියලා පොදු හරය ලියලා හදන්න. හරි. මම සමහර දේවල් චුට්ටක් මතක තියාගන්න ඕනේ. ඒතර එකක් දෙකක් කරද්දී මේ පැත්තම හරියනවා. cosec එක වගේමයි sec එක cot එක ඔක්කොම එහෙමයි. sin cos tan අර හැමෝම sin cos tan වලට හරවලා හදන්නේ.
cosec theta කියන්නේ එකයට sin theta නේ හැම එකකට sin x තන delta x. මෙයා එකයට sin x. මෙතන පොදු හරය ගන්න. බලමු පොදු හරය ගත්තොත් ලවයේ භාග සංඛ්‍යා. ලවයේ පොදු හරය ගන්නවා. හරස් ගුණ කරනවා. මොකද අර C D සිරින්න කැලක් සාමාන්‍ය එනවා ගන්න. ලවයේ පල්ලෙය කියලා පහළට පාත් වෙනවා. හරි අඩුපාඩු තියෙන දාගන්න. හරි එහෙනම් ඔසෙක් එකෙන් අපි ඔය දේ දැන් මොකක් ළමයෙකුට අඩුපාඩුවක් තිබුණා. යාට දැන් ඔන්න උතරින් කියලා කොසෙක් එකව සයින් වලට හරවලා හදනවා. එයා එහෙම ගෙදර ගිහලා තමයි සෙක් ටෑන් ඔක්කොම එකම ටයිප් එකකට. දැන් මේක අර කලින් වගේ සයින් ඍණ සයින් කියන්නේ කවුද? සයින් ඍණ සයින්. සයින් ඍණ සයින් කියන්නේ දෙකයි කොස් වාරයක් සයින්. C ධන D බෙදීම දෙකයි. x and x and delta දෙකයි x එක බෙදුවොත් x. C ඍණ D බෙදීම දෙකයි. delta x ඉන්නවා sin කොහොමද? sin යම් කෝණයක් යට එම කෝණයව දෙකයි කියලා දාන්න පුළුවන්. sin යම් කෝණය කවුද? ඍණ delta x බෙදීම දෙකයි. පල්ලේ එම කෝණය දෙක ඍණ කැපිලන් ඉස්සරහට දානවා. හරේ පල්ලේ කියලා එක ඍණ භාගයක් ඉස්සරහට දානවා. හරි. sin යම් කෝණයකට එම කෝණය එකයි. කොහොමත් ප්‍රමේය ඉදරණයි කියලා තියෙන අගේ ආදේශ කරILLක් තමයි ඊට පස්සේ අගේ ආදේශ කරොත් දෙකේ කපල යනවනේ. එන ඍණ cos x බෙදීම sin වර්ග x තමයි. අඩුපාඩු තිබුත් දා ඍණ cos x බෙදීම sin වර්ග x. හරිද? අපි සාමාන්‍ය cosec x ගේ අවකලනය කියලා කියන්නේ කවුද? සාමාන්‍ය cosec x ගේ අවකලනය කියන්නේ ඍණ cosec x cot x. ඒතර මේ ඒක නෙමෙයිද? ඒක තමයි අරද cosec x cot x කියලා කියන කටපාඩම් කරගන්න රටාවන්නේ. ඒ මතක තියාගන්න නිතර දෙනවා කීපයක් කටපාඩම් කරන් ඉන්නවා. හැබැයි මේ තියෙන්නේ ඒකම තමයි. sin වර්ග x එක දෙකට ගඩුව sin x ආරය sin x කියලා ඍණ cos බෙදීම sin එකෙන් cot එකක් එනවා. ඒකේට sin කියන්නේ cos එක. මේ ඒකම තමයි මෙතනදී අරක ලියන්න ඕනේ කියලා ගන්න ඒක අපි පාඩම් කරන් ඉන්නවා තමයි tan x ගේ අවකලනේ sec වර්ග x කියලා. මේකෙන් tan x හදුවොත් එන්නේ ඒකේට cos වර්ග x කියලා. ඒකේට cos වර්ග x කියන්නේ sec වර්ග x තමයි. අර ඒක වෙනම ආකෘතියකට පාඩම් කරන් හිටියට ඒක ගැටලුවක් නෑ. ඒකම තමයි මේ එන්නේ. හරිද? sin cos tan sin cos හැර වෙන මොකක් ආවත් sin cos වලට හරවලා හදනවා කියන තමයි කිව්වේ. හරි. මම ගණන් කීපයක් ඒතර තියලා තියන්නම්. මම ලිව්වේ tan 2x ද tan 2x sin වර්ග x x sin x. හරි. හරිය වුණා ඊළඟ ගණන් අලුතෙන් දාලා තියේ. දැන් මම මේ ගණන ගත්තොත් y සමානයි tan 2x. මොකද මේ තියෙන ශ්‍රිතය fx කියලා ගන්නවා. fx කියලා කියන්නේ tan 2x. fx tan delta x ගත්තොත් ස්පන්දන් කිව්වා ගානක ඔය ඉස්සරහ දෙකේ ඉලක්කමක් තුනේ ඉලක්කමක් වගේවත් පොඩක් ඒක ඇතුළට ලියා ගන්න. 2x tan 2 delta x.
අපි dy යට dx එක ලියනවා කවුද? ලිමිට් එක delta x බිඳුවට යනකොට fx තන delta x ඍණ fx බෙදීම delta x. අපි මේ දක්වා හදපු ගණන් වල නම් sin cos තිබුණේ. તો c d sin d දාන්න පුළුවන්කම තිබ්බා. මේකේ දාන්න බෑ tan පද දෙක අන්තරයක්. මොනවා කරනවද? sin cos වලට හරවනවා. හරි. ඊට තියෙන tan එක දැන් tan එකක් තියන් යන්න බෑ. එහෙනම් sin cos වලට හරවනවා. එහෙනම් අපි යනවා limit එක delta x බිඳුවට යද්දී sin 2x තන පොදු හරය ගන්නවා මෙතන. මට කලින් මේ වේලිය තමන් කරා නම් තමයි තමන් ඒක හරියටම ඉගෙන ගන්න. ඉතින් ඒ පින තමන්ට නැත්තම් මගෙන් පස්සේ ලියා ගන්න. ඔහම නෙන්නේ. දැන් පොදු හරයන් හරස් ගුණ කරනවා. sin 2x තන 2 delta x. මෙතන මොකක්ද? ගාන තියෙනවා sin a cos b ඍණ cos a sin b sin a cos b ඍණ cos a sin b. එන්නේ sin a ඍණ b නේ sin a cos b ඍණ cos a sin b එන්නේ sin a ඍණ b. දැන් sin යම් කෝණයක් යට එම කෝණය නම් හදන්න පුළුවන්. අරක x විචල්්‍ය වගේ මේක තියෙන delta x. එච්චරයි වෙනසකට තියෙන්නේ. ත්‍රිකෝණමිතික ගණන් හැම එකම වගේ sin cos වලට හරවලා c d sin d වලින් තමයි යන්නේ. ඒ අතර හදද්දී sin යම් කෝණයකට යම් කෝණය කියන කතාව හැම දෙනවා. sin යම් කෝණේ තියෙන 2 delta x. එහෙනම් පල්ලෙහා කවුරු තියෙන්න ඕනද? 2 delta x යද්දී 2 එකක් දාලා කැපිලන් 2 එකක් දානවා. sin යම් කෝණයකට එම කෝණය කියන්නේ එකයි. දැන් delta x තියෙන දෙන්න බිඳුව දානවා. ඕන්න සෙක් වර කියලා ලියන්නත් පුළුවන්. එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම ලිව්වට කමකුත් නැහැ. අවශ්‍යතාවයක් නැහැ ලොකුවට. බව පේනන්න කිව්වේ නැත්තම්. අපි වෙන මේක දන්න බව ඇත්ත. හරි. ඔමෙන්. සම්බන්ධයෙන් y සමානයි sin වර්ග x කියලා එකක් දැම්මා. y සමානයි x sin x කියලා එකක් දැම්මා. y සමානයි sin x ට x කියලා එකක් දැම්මා. හැම වෙලාවෙම ටිකක් වෙලාදීම අලුතෙන් ගානක් එකතු කරලා තියෙනවා. ටික හදපු ළමයෙකුට පල්ලෙහෙන් අලුත් ගානක් තියෙනවා. අනිත් අයට සාමාන්‍ය විදිහට බලයි යන්න තියෙන්නේ. y සමානයි sin වර්ග x. මේක හදලා ඉවරයට උස්සන්න බලන්න sin වර්ග x එක.
ටිකක් ඉන්නව නේද? දැන් බලන්න ඉක්මනට එහෙනම් ගන්න. මොකද මේ ශිතේ අපි ගන්නවා fx කියලා. fx කියන්නේ sin වර්ග x. fx dan delta x කියන්නේ මේකේ x තියෙන තැනට x dan delta x එක දානවා. sin වර්ග x dan delta x එහෙනම් dy dx කියලා කියන්නේ කවුද? ලිමිට් එක delta x බිඳුවට යද්දී fx dan delta x ඍණ fx බෙදීම delta x අපි කොහොම ගන්නද දන්නේ අපි කිව්වේ ගොඩක් sin cos වලින් තමයි යනවා කිව්වේ. එතන c dan d c dan d දාලා තමයි හදනවා කිව්වේ. එහෙනම් මෙතන තියෙන්නේ මොනේ වර්ගනේ කොහමද? මේක දන්නේ අපි a වර්ගන b වර්ගයක් තිබ්බොත් වර්ග දෙකාන්තරයක් ලියන්න පුළුවන්. ඒ ඍණ b වාරයක් a dan b කියලා වර්ග දෙකාන්තරය ලියලා ඊළඟට sin cos වල එකතු කිරීම අඩු කිරීමනේ c dan d c dan d දාලා යන්න පුළුවන්. සයින් වර්ගයේ පුරුදුනම කොස් වර්ගයත් ඒ විදිහම එකම දේ. අර තමන් ඒවා පොදු දේවල්. නමුත් නිකාම කටපාඩම් කරලා දැන් තමන් ගාන හදලා අවශ්‍ය තැන් චුට්ටක් මතක තියාගන්න. ඔමෙන්. සයින් ඍණ සයින්. සයින් ඍණ සයින් කියන්නේ 2 cos සයින්. 2 cos c ධන d බෙදීම 2යි. x ධන ඩෙල්ටා x දෙකෙන් බෙදුවොත් सॉरी मित्र sin x लिया तो लिया दिया दी sin x है c धन d बेदी में देखा है c ऋण d बेदी में देखा है आया sin धन sin देखा है sin cos දෙකයි sin c ධන d බෙදීම දෙකයි cos c ඍණ d බෙදීම දෙකයි සැපේ කතාව මොකද්ද sin යම කෝණයකට එම කෝණය තිබ්බොත් එකයි කියලා දාන්න පුළුවන් sin යම කෝණයක් තියෙනවා sin ලා දෙන්නෙක් ඉන්නවා මෙතනත් ඉන්නවා ඔව් හැබැයි මං කවර එකතු කිරීම අඩු කිරීම වලින් පද බැලන්ස් කරන්න අමාරුයි. නියතයක් දාලා වැඩි කරලා බෙදලා තමයි පුළුවන්. එහෙනම් මේක හදන්න බෑ. sin යම කෝණයකට එම කෝණය හැදුවා එක මෙතන delta x බෙදීම දෙකක් දානවා. හරි. මේ දෙකේ කැපිලා මෙතන දෙක එකක් දානවා. එහෙනම් දැන් sin යම කෝණයකට එම කෝණය එකක් වෙනවා. දැන් අපි අගය ආදේශ කරන හැම වෙලාවෙම කොහෙට හරි තීරකයේ දුන්නා නම් ප්‍රමේය දුන්නා නම් ඊළඟට තියෙන අගය ආදේශ කරලා තමයි දැන් delta x දෙන්න බිඳුව දානවා. cos බිඳුව එකයිනේ. එන්නේ 2යි sin x cos x. ඕන්න sin 2x කියලා ලියන්නත් පුළුවන්. හරි ගණන් වලට යන හැටදී මොනවා මොනවා ප්‍රශ්න නිකාම්ම හැදින් යන්නේ සමහර තැන් වල පොඩි ළමයි මතක තියන්න. එයා තේරුම් ගන්න වර්ග දෙකාන්තරයක් වගේ આવත් එහෙම දාලා තමයි c dan d c dan d දාන්නේ. හරි. ගුණිත එකේ දෙයක් තියෙනවා. ඒ ගොඩක් ඒවා මූලික දෙයින් ගියයි කියලා දෙයක් තියෙනවා. එතන චුට්ටක් කල්පනා කරන්න ඕනේ.
ඊළඟ එක හදපු නැති අයගේ පුළුවන් තරම් දුර ගෙනියනවා. ඒතකොට වෙනසක් තියෙනවා. වෙනස හරි අඩු ගන්න තේරුම් ගන්න. ඒතකොට තමන් පස්සේ එතන පුරුදු වෙනවා. මෙතන චුට්ටක් මතක තියාගන්න ඕනේ කියලා හරි ගන්න. ඔය ගුණිතය බෙදීමේ දෙකේම එකම තැනක ප්‍රශ්නයක් එනවා. ඒක විසඳගත්තොත් හරි කියන්නේ මීට කලින් හදලා තියෙනවා නම් තමන්ට පුළුවන් වෙයි. නැත්නම් එතන ටිකක් කල්පනා කරේ නැත්නම් ගන්න බැරි වෙන එක තැනක් පොඩ්ඩක් හිර වෙනවා. බලමු y සමානයි x sin x කියලා තියෙන්නේ. මං කිව්වේ මොකද්ද? තියෙන මොකක් හර්ෂිතේ fx කියලා ගන්න. එහෙනම් මං ගන්නවා මේ fx කියලා. fx කියන්නේ කවුද? x වාරයක් sin x. f x tan delta x කියන්නේ x තියෙන තැනට x tan delta x තන x කොහෙද තියෙන්නේ? x එක ස්ථාන දෙකක තියෙන. එහෙනම් දෙන්නටම x tan delta x එක ගන්න දානවා. ඉස්සෙල්ලා ඔය හරිය දාගන්න බෑ. x තියෙන තැනට x tan delta x තියෙන ස්ථාන දෙකක් තියෙන දෙන්නටම දැම්ම. දැන් අපි ලියනවා dy යට dx මොකද්ද? ලිමිට් එක delta x බිඳුවට යනකොට f x tan delta x කවුද? x tan delta x වාරයක් sin x tan delta x ඍණ x sin x පල්ලෙහා delta x එකක් තියෙනවා. ඔතන ගන්න ටික ගෙනියන්න පුළුවන්. ඔතනින් පස්සේ අපේ ආකෘතියෙන් ගන්න ටිකක් පිටපයින්. ඇයි අපි සාමාන්‍යයෙන් ගානකදී කරන්නේ මෙහෙම අපම ගොඩක් තැන්වල C දණ්ඩි සිරින්ඩි දාන්නේ. C දණ්ඩි සිරින්ඩි දාන්න කියම ওই ගාන තියෙන බාධකය මොකක්ද? මේ දක්වා කරලා හැම ගාන කරේ sin cos තිබ්බේ C දණ්ඩි සිරින්ඩි. හදිසියේ cos x sec කොට තිබ්බොත් sin cos tan වල හරලා ඒකමයි කරේ. වර්ගය අපේකත් වර්ග දෙකාන්තරේ දාලා ඒකමයි කරේ. මෙතනදී ඒක දාන්න බෑ. ඇයි අපිට C දණ්ඩි සිරින්ඩි දාන්න මොකක් වෙන්න ඕනද? සූත්‍ර තියෙන්නේ sin c ඍණ sin d. sin c ධන sin d. නැත්නම් cos c ඍණ cos d. කොහොමද සූත්‍ර තියෙන්නේ? මේ c දණ්ඩි සිරින්ඩි සූත්‍ර දාන්න සංගුණක එක වෙන්න ඕනේ. මීට කලින් ගණන් වල ප්‍රශ්නයක් තිබුණේ නැහැ සංගුණක එක තමයි තිබ්බේ. සංගුණක එක වෙන්න ඕනේ. එක නොවුනට අවුලක් නැහැ. එකම සංගුණක නම් ඒත් පුළුවන්. 4 sin c ඍණ 4 sin d තිබ්බොත් 4 එළියට අරන් sin c ඍණ sin d කියලා මට කියන්න ඕම නාවුනේ මේ c දණ්ඩි සිරින්ඩි සම්බන්ධ ගානකදී. කියන්නේ sin cos හැම ගානක්ම ගියේ ප්‍රථම මූල ධර්මගේ නව කාලේ sin cos වලට හරවලා c දණ්ඩි සිරින්ඩි තමයි හැදුවේ. එහෙනම් ඒකෙදි එහෙම දාන්න එක්ක සංගුණක එක වෙන්න ඕනේ. නැත්නම් සංගුණ සමාන වෙන්න ඕනේ. මෙතන සංගුණක වෙනස්. මෙයාගේ sin x වල සංගුණක x. මෙයාගේ සංගුණක x tan delta x. එතන වෙනස්. හරිද? එහෙනම් අතුරු ප්‍රශ්නයක් නේ මේක ඕනම් ප්‍රසාරණය කරන්න පුළුවන්. වෙනස තියෙන්නේ මෙතන. මෙයාගේ x මෙතන x tan delta. එහෙම තියන් හදන්න බෑ. ළමයික එතන චුට්ටක් මතක තියාගන්න ඕනේ. සංගුණක එකම જાතියෙන්න හරවන් ඉන්නවා. මෙහෙමයි කරන්න මම වෙලාව දෙන්න. එහෙනම් සංගුණක වෙනස්කම තමයි ප්‍රශ්නේ. සංගුණක එකම જાතියෙන්න මම හරව ගන්නවා. මේ කෝණේ ඇතුලේ තියෙනව නිකන් දිගාර ඉන්න බෑ. මේක sin a දන b වගේනේ. මේ එළියනේ තියෙන්නේ. එහෙනම් මෙයා මේකෙන් වැඩි කරනවා. මෙයා මේකෙන් වැඩි කරනවා. එතකොට එන්නේ x වාරයක් sin x tan delta x. ධන delta x වාරයක් sin x tan delta x. වෙනම තියෙන ඍණ x sin x එකක් තියෙනවා. හරි හදා ගන්න බලන්න ඉස්සෙල්ලා පෙළිය. වෙනස්කම මං කිව්වේ සංගුණක එක්ක එක වෙන්න ඕන නැත්නම් සංගුණ සමාන වෙන්න. මේගොල්ලන්ගේ වෙනස්. එහෙම බෑ. සංගුණක එක જાතියට ගෙනල්ලා තමයි හදන්න යන්නේ. දා ගන්නකො. දැන් සංගුණ එක જાතියට ගෙනාවා. ඊළඟට ඒ එකම සංගුණක තියෙන දෙන්න එක ළඟට ගන්නවා. ඒ කියන්නේ මෙයයි මෙයයි එක ළඟට ගන්නවා. මම ගන්නවා බලන්න ලිමිට් එක දැන් ඒ අවශ්‍ය තැනදී මම එක හදමු විතර. එදෙන එක ළඟට ගන්නවා. එක ළඟට ගන්න අතරතුර මම x එක එළියට ගන්නවා. හරිද? එක ළඟට ගන්න අතරතුර නැත්නම් අපේ එළියෙන් x sin ගන්න අතරතුර මම x එක එළියට ගන්නම්කෝ x. delta x delta x sin දාගන්නකෝ මේ පේලිය.
සංගුණක එක જાතිය දෙන්න එක ළඟට නම් x එක එළියට ගත්ත පොදුපදේ. හරිද? එතනින් පස්සේ දැන් මෙතන මොන වගේ කැලලක් තියෙනවද? C+D C+D කැලලක් තියෙන සාමාන්‍ය C+D C+D කැලලක් තිබුණොත් අපිට තියර එක දාන්න පුළුවන්. ඔහොම තියලා ගන්න හදන්නත් පුළුවන්. මම ඔතනින් පස්සේ මෙන්න මෙහෙම සුළු කිරීමක් කරන එක අත්‍යවශ්‍යම නැහැ. මම පොඩ්ඩක් සුළු කරනවා මෙහෙම. අපිට ගානක A ධන B බෙදීම C ආවොත් ඕනනම් ලියා ගන්න පුළුවන් නේ. A යට C ධන B යට C කියලා. ඒ වගේ මම මේක මේ ධන වලින් දෙකට කඩනවා. මොකද මේ කැලලට આવොත් මොකක් හරි විසඳුමක් දෙන්න පුළුවන්. මේ කැලල බෙදීම මෙයා ධන මේ කැලල බෙදීම මෙයා කියලා මම කොටස් දෙකට දා ගන්නවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් කරනවා. මම ලියනවා ලිමිට් එක ඩෙල්ටා x බිඳුවට යනකොට හරි කොටස් දෙකට දාගත්තා. එකක් දාගන්න මම එක හදන්නම. කොටස් දෙකට දාගත්තා. දැන් ඩෙල්ටා x කැපිලා යනවා. ඔතනින් පස්සේ ගාන හදනවා මේක කොටු වරහන. sin ඍණ sin කියලා කියන්නේ 2 cos වාරයක් sin 2 cos c ධන d බෙදීම 2යි c ඍණ d බෙදීම 2යි දැන් කවුරු කැපිලා sin යම් කෝණයකට එම කෝණය આવත් ලියන්න පුළුවන්. යම් කෝණයකට එම කෝණය හැදුවා හැකියි ඔය තියෙන්නේ. දැන් sin යම් කෝණයකට එම කෝණය කියන්නේ 1යි. දැන් සුළු වෙනවා. ඩෙල්ටා x තියෙන දෙන්න බිඳුව දානවා. x ප්‍රශ්නය යන්නේ x. එනවා x cos x ධන sin x